ඉතින් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාට එහෙම නැත්නම් බිස්නස් අයිඩියා එකක් ඔළුවේ තියන් ඉන්න ඔයාට ඒක ෂෙයා කරගන්න. ඒක කියන්න හොඳ කොයි වගේ එක්කෙනෙක් එක්කද? ඔයාට එහෙම කියන්න හොඳ යාළුවෙක් ඉන්නවද? යාළුවෙක් නැත්නම් එහෙම කියන්න පුද්ගලයෙක් ඉන්නවද? අපි අද ඒක ගැන කතා කරමු. මේකට මම උදාහරණයකට ගන්නම් කොළ කැඳ කඩය. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට අදහසක් ආවා වංගුවක් එක්ක ඔයාලගේ පැත්තේ තියෙන තැනක නුග ගහක් තියෙනවා. එතන කොළ කැඳ කඩයක් දැම්මොත් හොඳයි කියලා. ඉතින් ඔයා මේක බෙදා ගන්න ඔයාගේ යාළුවෙක් එක්ක පොඩක් නෙගටිව් පැත්තට තමයි මිනිහා දෙන්නේ. නෑ බෑ කියන පැත්තට. මම ඒක ලොකුවට කතා කරන්නේ නෑ. එහෙම මිනිස්සු තමයි ගොඩක්ම ඉන්නේ. ඒ කියන්නේ මචං මේක මෙහෙම බැරි වෙයි. මචං උඹට මේක බැරි වෙයි. මචං උතන ඕන තරම් කඩ තියෙනවා නේ. මචං කොළ හොයා ගන්න බෑ. මචං කොළ කැඳ කියන එක දැන් ඉච්චර සෙට් වෙන්නේ නෑ නේ. මචං කෝෆි මේ කොෆි ෂොප් එකක් වගේ නම් උඹට සෙට් වෙයි මචං. කැපචිනෝ දාමු මචං. අන්න ඒ වගේ ඔයාගේ අදහසට සම්පූර්ණම ඒ කියන්නේ ප්‍රශ්නම කියන කට්ටිය ඕන තරම් ඉන්නවා. අපි ඒ වගේ කට්ටියත් එක්ක ඔයාගේ අදහස බෙදා ගන්න එක බිස්නස් පැත්තේදී එච්චර සාර්ථක නෑ. මොකද ඔයාවත් ඒකෙන් පොඩක් අධෛර්යමත් වෙන පස්සට යන්න බලනවා. මොකද වැඩේ පටන් ගන්න ඔයාලට ගැම්මක් එන්නේ නෑ. මම කියන්න අපිට මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ බෙදාගද්දි මෙන්න මේ වගේ අදහස් ඒ පුද්ගලයන් එනවනම් එයා හොඳයි ඔයාට අදහස් බෙදා ගන්න සහ එයාට සපෝට් එකක් දෙයි මේ වැඩේට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා කොළ කැඳ කඩයක් දාන්න තමයි ප්ලෑන් එක. ඔයා දැන් යාළුවට හෝ ඒ පුද්ගලයාට කියනවා මෙහෙම අදහසක් තියෙනවා කොළ කැඳ කඩයක් දාන්න. අතන අර වංගුවේ නුග ගහ ගාව එතන තමයි මං හිතාගෙන ඉන්නේ. පොඩි හට්ටයක් වගේ ගහලා එතන වැඩේ පටන් ගන්න. එතකොට මේ මෑන් කියනවා මචං අදහස හොඳයි. මේ හැබැයි මේ කොළ කැඳනේ හොඳ මාකට් එකකුත් තියෙනවා. උතනින් යන වාහනත් යන වෙනවනේ. එතකොට උඹට මේ වැඩක් කරගන්න පුළුවන් වෙයි. දැන් කොළ කැඳ කියන්නේ හෙල්දිනේ මචං. දැන් මිනිස්සු හෙල්දි පැත්තට පොඩ්ඩක් බරයිනේ. ඔය මේ පිටි જાති අනම්මනම් කාලා බිල්ල නිකන් කොළ කැඳ එකක් උදේට ගන්න තියනවා නම් හොඳයි මචං. හැබැයි පිරිසිදුකම තමා මචං දැන් පොඩ්ඩක් අඩු. හරිද? එතකොට එයාගෙන් ඉන්නේ අන්න ඒ වගේ අදහසක්. එයා කියනවා මචං ඔබ හට් එක ගහද්දි පොඩක් සුදු පාට වැඩිපුර ගහපන්. සුදු පාට කියන්නේ පොඩක් පිරිසුදුකමේ සංකේතවත් කරනවනේ. එතකොට උඹට පුළුවන් සුදු පාට ඇඳුමක් අඳින්න. අර ඒප්‍රන් එකක් වගේ නේද දාන්නේ. ඒ වගේ එකක් දාලා ඔළුවට පොඩි අර මේ කොණ්ඩේ වැටෙන්නේ නැති වෙන්න එකක් දාලා ග්ලව්ස් දෙකක් පුළුවන් නම් දාලා මාස්ක් එකක් දාලා හෙල්දි පැත්තට පොඩ්ඩක් වැඩේ බර කරහන්. ඊට පස්සේ නේචර් ගතිය පේන්න ඉස්සරහත් පොඩි බැනර් එකක් තියන්න පුළුවන්. කොළ තියෙන කොළ පාටත් එක්ක යන ඒ කොළ වලින් තියෙන බෙනිෆිට්ස් මේ ප්‍රයෝජන දැන් ඔය පාතවාරියා ගොටු කොළ ඔය මුකුණු වෙන්න දාන අයිටම් තියෙන්නේ. ඒ වගේ තියෙන ප්‍රයෝජන මේ ශරීරයට කොච්චර හිත කරද ඒ පැත්ත ගැන මචං පොඩ්ඩක් බලන්න. මේ වගේ අදහසක් එන්න පුළුවන්. ඒ කියන්නේ මචං උතන පොඩි අවුලක් තියෙනවා. උතන වංගුවේ මාර්ගහයට ප්ලේස් එක හොඳයි හෙවණයි. හැබැයි මේ පාරේ ඩබල් ඉරනේ තියෙන්නේ. වංගුවේ ඩබල් ඉර තියෙනවනේ ගොඩක් වෙලාවට. පාරේ ඩබල් ඉර තියෙන හින්දා ඔයාට අහුවෙන්නේ මේ පැත්තෙන් යන වාහන විතර. එතකොට ඒ පැත්තෙන් එන වාහන මචං ඩබල් ඉර කපාගෙන ඔයාගේ ෂොප් එකට දාන්න තියෙන සම්භාවිතාවය අඩුයි. අනිත් එක වාහන නවත්තන්නෙත් නැහැ ඩබල් ඉරේ. එතකොට ඒ කාරණාත් එක්ක පොඩ්ඩක් බලපන් මචං. නැත්නම් වැඩේ හොඳයි. අන්න ඒ වගේ අදහසක් එනවනම් මිනිස්සෙක්ගේ අන්න එයත් එක්ක ඔයා කතා කරන්න ඔයාගේ මේ ඔළුව ඒ පැත්තට දාගන්න. ඒ කියන්නේ මේ ඔයාගෙන් කවුරු හරි ඇහුවත් දෙයක් මිනිස්සෙක් බිස්නස් එකක් ගැන නෙගටිව් පැත්තම ඔළුවට දාන්න එපා. ඕන තරම් කට්ටිය ඉන්නවා නෙගටිව් පැත්ත ඔළුවට දාන්න. ඒකේ අර ගන්න පුළුවන් හොඳ දේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳ දේ ඇත්ත පැහැදිලි විවේචනයක් තිබ්බත් අර මං කිව්වා වගේ මේ පාරේ කතාව ඒ වගේ පැත්ත කියන්න අර හැමදේම බෑ කියන යාළුවෙක් ඔයාට හරියන්නේ නැහැ. ඔයාගේ අදහස බෙදා ගන්න සහ ඒක පටන් ගන්න එයා උදව්වක් වෙන්නේ නැහැ.